අධිකරණ වෛද්‍යවරයෙකුට එහෙම නැත්නම් ජේමෝ කෙනෙකුට පුළුවන්ද මරණය සිදු වූ ආකාරය කියන්න? මේක මේ දවස්වල ටිකක් හොට් ටොපික් එකක්නේ. ඉතින් මම දැක්ක පාර්ලිමේන්තුවේ පවා මේ ගැන කතා වෙනවා. Facebook එකේ පත හැලිලිලා තියෙනවා. දන්න නොදන්න හැම කෙනෙක්ම මේ ගැන කතා කරනවා. ඉතින් මමත් කාලයක් ජේමෝ කෙනෙක් විදිහට වැඩ කරලා තියෙන නිසාත් ඒ වගේම ඕනෙම වෛද්‍යවරයෙක් මේ ගැන දන්න නිසාත් මේ ගැන පුංචි සටහනක් තියන්නම්. සාමාන්‍යයෙන් ජේමෝ කෙනෙක්ගේ කාර්යය තමයි මරණයට හේතුව හොයන එක. එහෙම නැත්නම් cause of death එක හොයන එක. ඊට අමතරව මරණය සිදු වූ ආකාරය එහෙම නැත්නම් manner of death. ඒ කියන්නේ මරණය කොහොමද සිදු වුනේ කියලා හොයන එකත් ජේමෝ කෙනෙක්ගේ ඩියුටි එකක්. ඉතින් මේක සරලව කියනවා නම් ජේමෝ කෙනෙක්ට පුළුවන් ඕනෙම මරණයක් සියදිවි විනාශ ගැනීමක්ද එහෙම නැත්නම් ඝාතනයක්ද මිනීමැරුමක්ද කියලා හොයන්න. අපි මේක පුංචි උදාහරණයකින් පැහැදිලි කරමු. අපි ගමු පුද්ගලයෝ දෙන්නෙක් වස පානය කරලා මිය යනවා. එතකොට මේ දෙන්නම මැරලා තියෙන්නේ වස පානය කිරීම නිසා. එහෙම නැත්නම් මේකට මරණයට හේතු වෙන්නේ වස පානය කිරීම. හැබැයි මේන් එක පුද්ගලෙක් සියදිවි විනාශ ගන්න වස පානය කරනවා. තව පුද්ගලෙක් යම්කිසි පිරිසක් විසින් බලෙන් එයාට වස පෝලා එහෙම නැත්නම් ඝාතනය කිරීමක් සිදු කරනවා. ඉතින් මේ දෙකේදී මරණයට හේතු වෙන්නේ ඇත්තටම වසපානය කිරීම වුණාට මේකෙදි එකක් සියදිවි විනාශ ගැනීමක් අනිත් එක ඇත්තටම මනුෂ්‍ය ඝාතනයක්. මේ දෙක වෙන් කරලා අඳුන ගන්න එක ජේමෝ කෙනෙක්ට ඉතාම ලේසියෙන් කරන්න පුළුවන් දෙයක්. උදාහරණයක් විදිහට අර සියදිවි විනාශ ගන්න වසපානය කරපු පුද්ගලයාගේ ඇඟේ කිසිම තුවාලයක් නැතුව මේ දේවල් කරගන්න පුළුවන්. හැබැයි අර වසපානය කරන්න බලෙන් දීලා ඝාතනය කරපු පුද්ගලයාගේ එහෙම නෙමෙයි, අනිවාර්යයෙන්ම එයාගේ බාහිර තුවාල සලකුණු ඇති වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට බලහත්කාරයෙන් වස පොවන පුද්ගලයාගේ මූණේ තුවාල තියෙන්න පුළුවන්, නියපොතු පාරවල් තියෙන්න පුළුවන්, පහර දීමක ලකුණු තියෙන්න පුළුවන්. ඒ වගේම එයාගේ නියපොතු අස්සේ එයාට වස පානය කරන පුද්ගලයන්ගේ සම් කෑලි තියෙන්න පුළුවන්. මේ වගේ ගොඩාක් දේවල් වලින් අපිට මේක නිරීක්ෂණය කරන්න පුළුවන්. මේක සියදිවි විනාශ ගැනීමක් නෙමෙයි, මේක මිනීමැරුමක් කියලා. හැබැයි ජේමෝ කරන්නේ මේක තීන්දුවක් දෙන්නේ නැහැ මිනීමැරුමක් කියලා. ඒක පොලිසියට ඉදිරිපත් කරනවා මේ කරුණු සලකා බලලා මේක යම්කිසි දෙයක් වෙලා තියෙන්න පුළුවන් මේ ගැන පරීක්ෂණ කරන්න කියලා. ඉතින් ඔන්න ඕක තමයි ජේමෝ කෙනෙක්ගේ සාමාන්‍යයෙන් සියදිවි විනාශ ගැනීමක්ද මිනීමැරුමක්ද කියලා හොයාගන්න කරන මූලික පරීක්ෂණවල මූලික સિદ્ધාන්ත ටික. ඉතින් මම හිතනවා මේ වගේ තාක්ෂණික දේවල් ගැන ගොඩ දෙනෙක් කතා කරන කිසිම මූලික දැනුමක් නැතුව කියලා. ඉතින් ඒ වගේ ඔබ හැසිරෙන්න එපා. මේ වගේ දේවල් කතා කරනකොට පොඩ්ඩක් හොයලා බලලා ඒ ගැන දැනුවත්කමක් තියෙන කෙනෙක්ගෙන් අහලා බලලා පොඩ්ඩක් කතා කරන්න. ඒ වගේම පොඩ්ඩක් ඒ ගැන ලියනකොට අනිවාර්යයෙන් මේ ගැන හොඳට හොයලා බලලා ලියන්න කියලා.